ඔව් අපි අද දවසේ අබුඩාබි සංචාරයේ නිමා කරලා මිත්‍රයත් මමත් අපි දෙන්න දැන් යන්නේ ඩුබායි නගරයට ඇතුල් වෙන්න. දැන් උඩ පේනවා ඇති අපි මේ යන ගමන් මගේ මන්තිරු කීපයක් තියෙනවා. එතකොට දැන් මේ අපි යන වාහනේ මේ මන්තිරුවේ වේගෙන්ම යන්න පුළුවන් මන්තිරුව මේ වම් පැත්තේ කෙළවරේම මන්තිරුවේ අපි යන්නේ 140ට උපරිම යන්න පුළුවන්. ඒත් එක්කම ඔබට පේනවා ඊළඟ මන්තිරුවේ ඊට වඩා තරමක් වේගය අඩුයි. ඒත් එක්කම යාබද මන්තිරුවේ තවත් වේගය අඩුයි. කෙළවරේම දකුණත් පැත්තේ මන්තිරුවේ ගොඩක් වේගය අඩු වන විදිහට තමයි යන්නේ. හරිම විද්‍යාත්මකයි තාක්ෂණ ක්‍රමවේදයකට හදලා තියෙන. ඉතින් ඒ නිසා මාර්ග තදබදය අවම කරන්න හොඳ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරනවා මේ රටවල් වල. මොකද දැන් ඉක්මනින් යන්නට ඕන අයට ඒ මාර්ග ඉක්මනින් යන්නත් ඒ වගේම වේගය අඩුවෙන් ධාවනය කරන්න පුළුවන් සමහර වාහන තියෙනවා. ඉතින් ඒවට ඒ වේග වලිනුත් යන්නට අවස්ථාව උදා කරලා දීලා මාර්ගය තුල කාර්යක්ෂම මාර්ග පද්ධතියක් හැටියට මේ මාර්ග පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්. හරිම වැදගත්. මේ විදිහට වාහන සඳහා යම් කිසි ක්‍රමවේදයක් සාදා තිබීම මේ අබුඩාබි ඩුබායි නගරවල.